ඔව් ඔයා කැෆේ ඕන කෙනෙක් නම් ඔයාට හොටෙල් එකක් තියෙනවා නම් ඒ වගේම ලංකාවේ ජනප්‍රිය වේගෙන එක තමයි විලා කන්සෙප්ට් එක. ඒ හැම එකටම ගැලපෙන මැෂින්ස් අපි ළඟ ඕන තරම් තියෙනවා. එන්න අපේ දොරෙන් ඇතුළට. මෙතන තියෙනවා ඔයාගේ ඕන කරන විදිහේ කීයක්ද ඔයාට කොෆි දවසට ගන්න ඕන, ඔයාට මොන වගේ කොෆි එකක්ද ගන්න ඕන, ඒ හැම එකටම ගැලපෙන මැෂින්. අපි දැන් යමු ඒ ගමන පොඩ්ඩක්. එන්න. මෙන්න තියෙනවා අපේ ඔටෝමැටික් සෙග්මන්ට් එකේ පොඩ්ඩක්. මෙයා ඇත්තටම පොඩ්ඩක් කිව්වට ඉතාලියේ ඉඳන්ගෙන හොඳ ලොක්කෙක්. මොකද මෙයාට එහෙම කියන්නේ ගාජි ඇනිමා ක්ලාස්. මෙයා ඇත්තටම ගත්තොත් දවසට කප්ස් 30ක් කියන්නේ මෙයාට කිසිම ප්‍රශ්නයක් නැහැ. කිසිම හිකප් එකක් නැහැ. ඇත්තටම මේකේ ඔයාලට ඕන කරන මේන් ප්‍රොඩක්ට්ස් 4ම ගන්න පුළුවන්. මෙන්න ඊළඟට ඉන්නවා එයාගේම පන්තියේ ගාජියා. මේ සෙග්මන්ට් එකේ මෙන්න දවසට කප්ස් 60ක් දක්වා යන්න පුළුවන් කඩෝනා මැෂින් එක. මේකෙත් ඇත්තටම බැරිස්ටා කන්සෙප්ට් එකේ කෙනෙක් හදනවා වගේම ඔයාලට මේක් ෆ්‍රොත් එක අරගෙන ඕන කරන ප්‍රොඩක්ට්ස් 16ක් දක්වා යන්න පුළුවන්. අපේ අනිමා එකේ තිබුණේ 4යි. මෙයාගේ ඉන්නවා 16ක් ප්‍රොඩක්ට්ස් ඔයාලට ප්‍රෙස් ඔෆ් බටන් ගන්න පුළුවන්. මෙන්න ඉන්නවා අපේ මැනුවල් මැෂින් සෙග්මන්ට් එකේ පොඩ්ඩක්. මෙයා සිංගල් ආම් මැෂින් එකක්. මෙයා ඇත්තටම මැජෙස්ටා කියන මැෂින් එක. මෙයා ඉතාලි මැෂින් එකක්. මෙයාගේ සාමාන්‍යයෙන් ඇත්තටම ඔයාගේ කේක් ෂොප් එකකට, ෆේස්ට්‍රි ෂොප් එකකට ඊටත් වැඩියෙන් අලුත්ම සෙග්මන්ට් එක ලංකාවේ ඩෙවලොප් වෙන විලා කන්සෙප්ට් එකේ කාමර 10ක් තියෙන තැනකට හොඳටම හොඳ මැෂින් එකක්. ඒ වගේම මෙන්න තියෙනවා එයාට අපි කේපබල් කරලා තියෙන්නේ ඇත්තටම යූරේකා මැග්නම් කියන ග්‍රයින්ඩර් එක. මේ ග්‍රයින්ඩරේ පහුගිය අවුරුදු දෙකකට කලින් සම්මානයක් පවා දෙන්න තිබුණ එක්තරා ඉවෙන්ට් එකකදී. මෙන්න ඉන්නවා ඇත්තටම පොඩි දෙයකට ලොකු මැෂින් එකක් හා සමානව වැඩ කරන්න පුළුවන් කසාඩියෝ නොටුනෝ කම්පැක්ට් A2 කියන මැෂින් එක. කම්පැක්ට් රේන්ජ් එකේ තියෙන පවර්ෆුල් මැෂින් එකක් කසාඩියෝ නොටුනෝ. මේක ඇත්තම 2 group මැෂින් එකක් හැටියට යන්නේ 7 liter බොයිලර් එකක් තියෙනවා. ඇත්තටම per day cups ගන්න ගත්තොත් දවසට අපිට මෙයාගෙන් කප් 200ක් 250ක් අතර easily හදන්න පුළුවන්. lifetime එක ගත්තොත් ඕගොල්ලෝ පුදුම වෙයි. up to 10 years easily. මේක ඇත්තටම repairs කියලා තියෙනවා නම් තියෙන්නේ gasket සහ boiler ඩිස්කේල් කරන වගේ පොඩි රිපෙයාර්ස් කීපයක් පමණයි. එයාව ඉක්විප් කරලා තියෙන්නේ අපි ඇත්තටම ප්‍රයිමර් ටච් ඇන්ඩ් මැච් කියන ප්‍රයිමර් රේන්ජ් එකේ එන ග්‍රයින්ඩර් එකට. මේකත් ඇත්තටම ඉතාලියන් ග්‍රයින්ඩර් එකක්. මේකෙත් දවසකට easily කප්ස් 250ක් දක්වා ග්‍රයින්ඩ් කරන්න පුළුවන්. ඒ වගේම වැදගත්ම දේ හැම තප්පර 48කටම පාරක් මෙයාගෙන් කොෆි එකක් ග්‍රයින්ඩ් කරලා අවුට් කරගන්න. මෙන්න ඉන්නවා හැමතැනම ඔයගලන්ට දකින්න හම්බෙන අපේ ලාචිම්බාලි ගෲප් එකේ ප්‍රීමියම් මැෂින් එක ෆයමා. ඇත්තටම මෙයා ලාචිම්බාලි ගෲප් එකේ ඒගොල්ලෝ තියලා තියෙන සෙග්මන්ට් එකේ ස්පෙෂල් තැනක තියලා තියෙනවා. මොකද මේක නෝමල් ලාචිම්බාලිකට වැඩිය තරමක් අප්ග්‍රේඩ් කරලා තියෙනවා ටෙක්නිකලි. නමුත් ඒක අපි නෝමල් බැලුවම පේන්නේ මේකත් නෝමල් මැෂින් එකක් නේද කියලා. හැබැයි ඇතුළට ගිහිල්ලා බලනකොට ඉලෙක්ට්‍රොනිකලි සහ ෆිසිකලි මේක ඇත්තටම නෝමල් මැෂින් එකට වැඩිය අප්ග්‍රේඩ් කරලා තියෙනවා. 11 ලීටර් බොයිලර් එකක් තියෙනවා. ඒ වගේම මේක ගත්තොත් දවසකට කප් 250ක් හදනවා කියන එක මේකට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම අපි ඒ නිසා ඉක්විප් කරලා තියෙන පොඩි ග්‍රයින්ඩර් එකකට නෙමෙයි කසාඩියෝ රේන්ජ් එකේ. ඇත්තටම ඔයගොල්ලෝ දන්නවා කසාඩියෝ කියන්නේ ලෝකයේ තියෙන අංක 1 ග්‍රයින්ඩර් කම්පැනිය. ඒගොල්ලෝ මැෂින් රේන්ජ් එකට එන්න ඉස්සෙල්ලා අවුරුදු 143ක් තිස්සේ කරේ ග්‍රයින්ඩර්ස් හදපු එක. ඉතින් මේ කසාඩියෝ රේන්ජ් එකේ තියෙන OD එහෙම නැත්නම් on demand හොඳම ග්‍රයින්ඩර් එකක් තමයි මේ දෙන්නම අපි පැකේජ් එකකට ඉන්ක්ලූඩ් කරලා තියෙන්නේ. මෙන්න තියෙනවා ඇත්තටම මේ අවුරුද්දේ සහ ලංකාවට අපි බූම් එකක් දීපු අමුතුම මැෂින් රේන්ජ් එක. අපි මේක ලොන්ච් කරේ පහුගිය තිබුණ හොටෙල් ෂෝ එකේදී සැන්රෙමෝ මැෂින් රේන්ජ් එක සහ හැමෝම පුදුම වෙන The Giant of the Grinders Melconic. ඇත්තටම මේක අපි කැෆේ රේසර් කියන මැෂින් එකත් එක්ක ඔයාලට කැමති ග්‍රයින්ඩර් එකට යන්න පුළුවන්. EK Omnia තියෙනවා, එහෙම නැත්නම් EK43 එක තියෙනවා. මොකද මේ ග්‍රයින්ඩර්ස් වලට යන්න තියෙන වැදගත්කම ඔයාලට මේ මැෂින් එකත් එක්ක normal ග්‍රයින්ඩර් එකට යන්න පුළුවන්. හැබැයි මැෂින් එකේ අවුට් එක එන්නේ නැහැ. මොකද්ද අවුට් එක? grind by sync. ඔයාට ඒ කියන්නේ ඔයාගේ බැරිස්ටාට කිසිම වෙලාවක වැරද්දක් වෙන්නේ නැහැ. එයාට තියෙන්නේ ෆ්‍රොත් එක අරගෙන ඉවර වෙලා ලතේ ආට් එක දාන්න විතරයි. ග්‍රයින්ඩර් සහ මැෂින් එක එකතු වෙලා ඔයාගේ කස්ටමර්ට එන්න පුළුවන් පර්ෆෙක්ට්ම කොෆි එක අරන් දෙනවා. එතෙන්දී ඔයාට D8 එක තියෙනවා. ඔයාගේ බජට් පැත්තෙන් යන්න ඕන නම්, හැබැයි ඔයාට අමුතුම දෙයක් කරන්න, අමුතුම කැෆේ එකක් පටන් ගන්න ඕන නම් මෙන්න තියෙනවා කැෆේ රේසර් එක. right. එහෙනම් ඔන්න ඔය ටික තමයි අපි දැනට. හැබැයි මතක තියාගන්න සෝල් කොෆි එක මෙතනින් නවතින්නේ නැහැ. ඉතින් ඔයාට දැනගන්න ඕන නම් අපේ මොනවා හරි මේ මැෂින් ගැන තොරතුරක් අපි ප්ලීස් කන්ටැක්ට් කරන්න. අපි චතම් ස්ට්‍රීට් එකේ ඉන්නවා අපේ ෂෝරූම් එක ඕන වෙලාවක ඕපන් එක weekdays වල. ප්ලීස්
ඒවගේම අපේ නම්බ එකවාට පල්හැන් දිස්වේ කතා කල්ලා අපි කතා කරමු අනිවාරෙන් ඔගලන්ට හොඳ කැෆේ එකක් දාන්න හොඳ සොලූෂණ එකක් මේ පාර අපි දෙන්න